Hi ළමයි welcome back to my YouTube channel. ඉතින් මං අද අරන් ආවේ මගේ කොණ්ඩෙට කරන ට්‍රීට්මන්ට් එකක් ගැන. ඉතින් මේක හොඳයි කොණ්ඩේ යන අයට, තව කොණ්ඩේ වවා ගන්න ඕන නම්. ඉතින් මගේ කොණ්ඩෙත් මේ දවස්වල පොඩ්ඩක් යනවා. මම මුකුත්ම ට්‍රීට්මන්ට් කරේ නැහැ. ඒ කියන්නේ ඉතින් ස්ට්‍රෙස් එකකට මන් දන්නේ නැහැ. මම ගෙදර මේ දවස් ටිකේ ගෙදර ඉන්න නිසා මම හිතුවා මේක try කරලා බලන්න. මේක මම කලින් කරලා තිනවා මට හොඳ රිසල්ට් තියෙනවා. අපිට මේකට ಜಾති දෙකයි ඕන. බිත්තරේකුයි කොමාරිකා හරි ඇලෝ ජෙල් එකක් හරි. අපේ ගෙදර කොමාරිකා නැති නිසා මම ඇලෝ ජෙල් එකක් තිබිලා ඇලෝ ජෙල් එක ගත්තා. මුලින්ම බිත්තරේ කඩාගෙන ඒක දාලා ඊට පස්සේ ඒකට ඕන ගානට ඇලෝ ජෙල් දාන්න. බිත්තර දෙකක් දැම්මත් කමක් නැහැ. මම නම් එක බිත්තරයක් ගත්තේ. ඉතින් මම ඒක හදාගෙන ඉවරයි. මුලින්ම අපි කොණ්ඩේ හොඳට පීර ගන්න ඕන. මොකද කොණ්ඩේ අවුල එහෙම තියෙනවා නම් මේක ගාලා ටිකක් වෙලා ඉඳලා නාන නිසා. එතකොට කරදර නිසා, ඒ කියන්නේ ගැට තිබ්බොත් කොණ්ඩේ යනවා වැඩි. නාලා කොණ්ඩේ පීරන කොටත් එහෙම නාපුවම කොණ්ඩේ පීරුවොත්. ඒක නිසා මම මුලින්ම හොඳට කොණ්ඩේ පීර ගත්තා. මම ඇලෝ ජෙල් දැම්ම මදි වගේ මට ඒක හිතුණා. ඒක නිසා මම තව ටිකක් දානවා. මගේ ඇලෝ ජෙල් එක ඉවර වෙලා තව පොඩ්ඩක් තියෙනවා. පොඩ්ඩක් කියන්නේ මේක හදන්න ඇති. මම මදි වගේ දැනුන නිසා තව පොඩ්ඩක් දානවා මේකට. තව ඔයාලට මේකට ඔයාලා ගන්න ඔයිල් එකනොත් ටිකක් දාගන්න පුළුවන්. ඒත් හොඳයි. නැත්නම් ඉඳුරු තෙල් හරි මොනවා හරි තියෙනවා නම් මම නම් ඒ මොකුත්ම දැම්මේ නැහැ. ඔයාලට තව ඇලෝ ජෙල් හරි කොමාරිකා හරි නැත්නම් නිකන් බිත්තර ගන්න. මොකද බිත්තර කියන්නේ කොණ්ඩේට හුඟක් හොඳ දෙයක්. කොණ්ඩේ අනේකට කොණ්ඩේ අලුතෙන් වවා ගන්න. කොණ්ඩේ තියෙන ඩැමේජ් එහෙම නැති වෙන්න බිත්තර කියන්නේ හුඟක් හොඳයි. මම මේක සාමාන්‍යයෙන් කරලා බලලා තිනවා. මගේ කොණ්ඩෙත් දැන් හුඟක් සවුත් වෙලා තියෙන්නේ. මොකද මට මේ ටිකෙන් මුකුත්ම කරන්න ඕනේ නැහැ. මං ගෙදර හිටියේ නැති නිසා. දැන් ආපහු ගෙදර නිසා මම ඉතින් එක එක ඒවා කළා. ආයිත් කොණ්ඩේ තිබුණ තත්ත්වයට ගන්න තමයි බැලුවේ. සාමාන්‍යයෙන් මගේ වීඩියෝස් වලට කලින් වීඩියෝ එකක් දාලා තිබ්බ මගේ කොණ්ඩේ කියන්නේ මේව ගාලා වැවුන එකක් නෙවෙයි එහෙම කියලා. එහෙම කියන්න බෑ. මොකද මේ වගේ දෙයක් කරාම අපේ කොණ්ඩේට හුඟක් හොඳයි. කොණ්ඩේ අනේක නතර වෙලා හොඳට තියෙනවා. ඔයාලත් කරලා බලන්න හරියට. එතකොට හොඳ රිසල්ට් තියේවි. මම අපේ නංගිට කියලා මේක ගාගත්තා. මොකද මම ගන්න කිව්වොත් හරියට මේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ සම්පූර්ණ කොණ්ඩේටම කොටස් වශයෙන් බෙදලා ගන්න. නැත්නම් දෙකකට බෙදලා හරි. නංගි ගන්න නිසා එයා හොඳට ඔළුවේ උඩ ඉඳන් අගිස්සට වෙනකම් හොඳට ගානවා. සාමාන්‍යයෙන් බිත්තර ගහම පොඩ්ඩක් ගඳයි පිලී ගඳ. ඒත් අපි මේකට ඇලෝ ජෙල් දාන නිසා පිලී ගඳ පොඩ්ඩක් අඩු වෙනවා. ඒත් මේ මගේ එක ඩොක්ටර් රෂෙල් එකේ ඇලෝ ජෙල් එකක්. ඒකේ පොඩ්ඩක් එම සුවඳ අඩුයි. ඒත් ඔයාලට අර ෂෙලෝ එකේ හරි තව හර්බල් එකේ හරි ඇලෝ ජෙල් යූස් කරනවා නම් ගඳක් වැඩි එන්නෙම නැහැ. ඒව සුවඳ නිසා. ගාලා ඉවරයි.
ඉතින් මම මේක දැන් කොණ්ඩෙට ඇප්ලයි කරලා තින්නේ. පැය භාගයක් පැයක් වගේ තියලා මම මේක සෝදලා දානවා. නාලා ආවලම්මයි. දැන් කොණ්ඩේ හැම ගඳ නැහැ. ෂැම්පු කරාම දෙපාරක් වගේ කොණ්ඩේ ගඳ යනවා. නැත්නම් පිළිගඳක් වගේ එන්න බලනවා. ඉතින් ඔයාලත් මේක අනිවාර්යයෙන්ම කරලා බලන්න. හොඳ රිසල්ට් තියෙවි ඔයාලට. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන් යන්න. Thanks for watching.